අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම 5 එකතු කිරීම 5 10යි කියලා එකතු කරන්න. ඒ වගේම තමයි මෙන්න මේ භාග සංඛ්‍යාත් අපිට එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න වගේම බෙදන්න පුළුවන්. තේරුණානේ? හරි. එහෙනම් අපි ඉස්සලාම බලමු භාග සංඛ්‍යා එකතු කිරීම. හරි. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ භාග සංඛ්‍යා එකතු කිරීම. උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නම්. හරිද? අපි හිතමු දැන් ඔනවලට මෙන්න මේ කොටස බලනකොට අනිවාර්යෙන් භාග කියන්නේ මොකක්ද කියන එක හොඳට පුළුවන් වෙලා තියෙනවා. දැන් ඔයාලට අචපතක් තියෙනවානේ. ඒ අචපතේ තියෙන ගණන් ටික අනිවාර්යෙන් හදන්න. ඊට පස්සේ මේ ඒවා ඔයාම හදනගෙන වෙන කවුරුත් හදනකොට නෙමෙයි. ඔයාම හදනකොට තමයි ඔයාට ඒ ගණන් පුළුවන් වෙන්නේ. හරි. අපි ගමු පළවෙනි ගාන විදිහට මෙන්න මෙහෙම. මේ තියෙන අනිවාර්යෙන් භාග සංඛ්‍යා දෙකක්. ඒක ෂුවර්නේ. හරි. එතකොට මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් අපිට එකතු කරන්න තියලා. භාග සංඛ්‍යා ඔයාට තියෙන්නේ. හරිද? එකතු කරන්න. එහෙම නැත්නම් අඩු කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හරය. හරිද? බලන්න හරය මෙතනක් තියෙන්නේ 3 මෙතනක් තියෙන්නේ 3. හරය බලලා බලන්න හරය සමානද කියලා. හරිද? අපි බලන්නේ හැමතිස්සෙම භාගය එකතු කරනකොට හරි අඩු කරනකොට හරි හරය සමානද කියලා. හරිනේ. දුන්න පළවෙනි ගානේ හරය සමාන. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? මෙයාගේ 3 ඒ නිසා අපි එක 3ක් සලකලා ඔයා දාගන්න. ඔයාට හම්බෙන උත්තරේ අනිවාර්යයෙන් වෙන්න ඕනේ 3න් කොටසක්. ඒක හරිනේ. ඊළඟට මෙතන තියෙන එකතු කිරීමක් නම් සාමාන්‍ය විදිහට මේ උඩ ටික එකතු කරලා ඔයාගේ මෙන්න මෙතන උඩ කොටසට දාන්න. එතකොට මොකද දෙන්නේ? 1 ධන 1 සමානයි 2යි. හරිම ලේසියිනේ. අර අපි සාමාන්‍යයෙන් 1 ධන 1 2යි 5 ධන 5 10යි. අන්න ඒ වගේ එකතු කරනවා වගේ තමයි මේකත් කරන්නේ. අපි බලමු දෙවෙනි ගාන. හරි. මොකද මම ඉස්ලාම්කේ භාගය එකතු කරනකොට යට එකව බලන්න. බැලුවා. 3යි 6යි තියෙන්නේ. සමානද? නෑ. සමාන නෑ. එහෙනම් සමාන කරගමු. ඔන්න අපිට එනවා සමාන කරගන්න මොකද්ද? අන්න අපි කලින් ඉගෙන ගත්ත මේ තුල්‍ය භාග concept එක. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ හරය සමාන කරගමු. අපිට මේ හරය සමාන කරගන්න අපිට තියෙන ලේසිම විදිය තමයි මොකද්ද? මේ 3න් එක වෙනුවට එක්කෝ අපිට 3 6 කරගන්න පුළුවන්, 6 3 කරගන්න පුළුවන්. අපිට එතනත් ලේසි ಗುಣ කරලා වැඩි මෙන්න මේ ಗುಣ කරලා මේ යට එක්කනව හදාගන්න අපිට ලේසි. හරිද? බෙදලා හදාගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරදරයි. කරන්න බැරි කමක් නැහැ. හරිද? ඒක නිසා අපි බලමු මෙන්න මේ 3න් එක කියන කෙනාව අපි කොහොමද 6 පංගුවක් කරගන්නේ? යට එක්කෙනානේ ඉස්සලා බලන්න ඕනේ. එහෙනම් 3 6 කරගන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 2න් කීයෙන්ද? 2න් මේවා ඉතින් බැන්න වැඩක් නැහැ. හරිද? 3 6 කරගන්න 2න් ගුණ කරන්න. අපි යට විතර දුවන කරන්නේ නෑ. අපි උඩයි යටයි දෙකම ගුණ කරනවා. එහෙම ගුණ කරද්දී ඔන්න දැන් අපිට ඇවිල්ලා තියෙනවා 3 වරක් 1 6යි 1 වරක් 2 2යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මොකද්ද? 3න් එක වෙනුවට ලියන්න පුළුවන් කීයද? 6න් 2. හරිනේ? හරි. එහෙනම් අපි 3න් එක වෙනුවට ලියමු 6න් 2. ඊළඟට අපි ලියමු 6න් 4. දැන් බලන්න. බලන්නේ කාවද? යට එකාව. සමානද? ඔව්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. 6යි 6යි අපි එක 6ක් ගත්තා. උඩ එක සාමාන්‍ය විදිහට සුළු කරලා දැම්මා. කීයද? 2 ධන 4. සමානයි කීයද? 6යි. ඔන්න ඔය විදිහට මේක ඕන 1යි කියලා දාන්න පුළුවන්. අපි දැන් භාග සංඛ්‍යා යන නිසා ඔන්න ඔහොම තියෙනවා. හරිනේ? හරි. අපි ගමු තව ගන්න. දැන් බලන්න. මොකද ඉස්සම කරන්නේ භාග එකතු කරනකොට යට එකව බලන්න 5යි 4යි තියෙන්නේ. සමානද? නෑ. සමාන නෑ. එහෙනම් මොකද අපි කරන්නේ? මේ සමාන කරගන්න වෙනවා. හරිද? දැන් ඔයා බලන්න ඕනේ අපි මේක කීයටද සමාන කරගන්නේ? මේක නම් අපිට බලපු කම්පේ වුණා. 3 2න් ගුණ කරලා 6ට සමාන කරගන්න පුළුවන්. දැන් අපි කොහොමද මේ වගේ එකක් සමාන කරගන්නේ? ලේසිම ක්‍රමය තමයි එක්ක ඔයාලට බලලා හුරු නම් ඒ විදිහට කරන්න. හැබැයි එහෙම අපි හිතමු අපි දන්නේ නැති එකක් ආවා කියලා. එහෙනම් අපිට පුළුවන් මොකද? කුඩා පොදු ගුණාකාරය ගන්න. දැන් දන්නේ නැහැ කියනපා දැන් මම ඔන්න කුඩා පොදු ගුණාකාරය කියලා දෙන. ඒකෙන් මතක තියාගන්න කොහොමද කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියලා. හරිද? අපිට මෙතන පුළුවන් මෙන්න මේ මොනවාද සංඛ්‍යා දෙක බෙදෙන සංඛ්‍යා තියෙනවා නම් එක වෙනකම් බෙදාගෙන යන්න තියෙන්නේ. හරිනේ? එහෙම සංඛ්‍යාවක් නෑ. මම ඉස්සලාම ගන්නවා 5. 5 බෙදුවොත් එහෙනම් මොකක්ද දෙන්නේ? 5 5න් බෙදුවොත් 1යි 4 බෙදෙන. ඒ නිසා මම 4 ලියනවා. ඊළඟට මං ආයෙ මෙයාව බෙදනවා 4න් එහෙනම් 1 1 1 1 ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙන සංඛ්‍යා ගුණ කරන්න. 5 4 20යි. එහෙනම් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය 20යි.
එහෙනම් මෙන්න මෙයාව අනිවාර්යෙන් අපිට පුළුවන් මොකද්ද? 20න් පංගුවක් විදියට හදාගන්න. මෙයාවත් අපිට පුළුවන් 20න් පංගුවක් විදියට හදාගන්න. හරිනේ? දැන් මට කියන්න අපි කොහොමද මෙයාව 20න් පංගුවක් විදියට හදාගන්නේ? අපි ගමු ඉස්සලම් 5න් 4 ගුණ කරන්න ඕනේ කීයෙන් හරි අපි දන්නේ නැහැ. හැබැයි යාව හැදෙන්න ඕනේ 20න් පංගුවක් විදියට. 5 ගුණ කිරීම මොකක් හරි සංඛ්‍යාවක් වෙන්න ඕනේ 20. එහෙනම් මොකද්ද? මේක අනිවාර්යෙන් 5 කීයෙන් ගුණලාද 20 වෙන්නේ? 5 4න් ගුණ වෙලා. එහෙනම් අපි උඩ යටයි දෙකම 4න් 4න් ගුණ කරනවා. අපිට එක පැත්තක් විතරක් ගුණ කරන්න බෑ. හරිද? එහෙනම් මොකද? 5ක් 4 20යි 4ක් 4 16යි. එහෙනම් මොකද අපිට මේ 5 බෙදීම 4 වෙනුවට ලියන්න පුළුවන් 20න් 16යි. ඉතින් අනිත් එකත් එහෙමම තමයි කොහොමද ලියන්නේ? 4න් එක මොකක් හරි සංඛ්‍යාවකින් ගුණ වෙලා අපිට එන්න ඕනේ මොකද 20න් පංගුවක්. 4 20 හැදෙන්න මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ගුණ වෙන්න ඕනේ 5න්. එහෙනම් අපි උඩත් 5න් ගුණ කරනවා. 4ක් 5 20 already ආවා. ඊළඟට එක්වරක් 5 5යි. එහෙනම් අපිට මේ 4න් එක වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? 20න් 5. හරිනේ? දැන් බලන්න. කවද බලන්නේ? යට එකව. සමානද? සමානයි. එහෙනම් අපි එකෙන් එක්කෙනෙක් ගත්තා. ඊළඟට කෙලින්ම අපි සාමාන්‍ය සුළු කිරීම විදිහට සුළු කරන 16 5යි කීයද? උත්තරේ 21යි. අපිට වෙලා තියෙන මොකද්ද? මිශ්‍ර භාගයක්. කොහොමද ලියන්නේ? 20යි 20ට දැන් 21ට 20 ඒවා කීයද? 1යි. එතකොට 20 වතාවක් එක 20යි තව එකක් තමයි ඕක හැදෙන්න ඕනේ. එහෙනම් ඔන්න අපිට මේක විෂම භාගයක් ඒ වගේම ඕන මිශ්‍ර භාගයක් විදිහට ලියන්න පුළුවන්. ඉතින් හරිම සිම්පල්. හරිද? අපි ඉස්සලා බලලා මොකද්ද? හරය සමාන වෙලාවට කොහොමද එකතු කරන්නේ? ඊළඟට මේ හරය අසමාන වෙලාවට. හරිද? හැබැයි මෙතන මේ ලේසියෙන් මොනවාද පොදු හරයක් අපිට හදාගන්න පුළුවන් වෙලාවට කොහොමද? ඊළඟට මොකද්ද? හරය කෙලින්ම අසමානයි. ඒ වෙලාවට කොහොමද අපි එකතු කිරීමක් භාග සංඛ්‍යා එකතු කිරීමක් කරන්න කියලා අපි මෙන්න මේ කොටසෙන් ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු භාග සංඛ්‍යා අඩු කිරීමක් සිද්ධ කරන්නේ කොහොමද කියලා.